ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ඉතාමත් ආදරෙන් පෙනාලිකාවට පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් උදා වෙලා තිනවා. ඔයාලගේ ජීවිතේ තවත් එක පියවරක් ඉදිරියට අරගෙන යන්න. මේක channel message එකක්. ඔයාට මේ හරහා විශ්වෙන් පණිවිඩයක් තමයි කියන්නේ. ඉතින් මේ පණිවිඩය හරහා වැදගත් දේවල් ටිකක් ඔයාට කියයි. මේ වීඩියෝ එක හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙත් අන්න ඒ නිසායි. ඔයා මේ වීඩියෝ එක ලබා ගත්තා නම් ඔයා හරිම වාසනාවන්තයි. මොකද මේ වීඩියෝ එක ගොඩක් දෙනෙකු අතර ඔයන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම මම ඒ සඳහා මැනිෆෙස්ට් කරලා තිනවා. මේක ලබන්න ඕන හරිම ෆ්‍රීකවන්සි එකේ ඉන්න අය කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාට මේක ලැබුණා නම් ඔයා හරිම වාසනාවන්තයි. විශ්වය ඔයා ගැන දන්නවා. විශ්වය ඔයා ගැන විශ්වාස කරනවා. ඒ වගේම විශ්වය ඔයා ගැන ආඩම්බර වෙනවා කියලා මේ වීඩියෝ එක ලැබීමෙන් ඔයාට හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද අලුතෙන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ජීවිතේ දියුණුවක් ලබනවා. ජීවිතේ ඉදිරියට යනවා. ජීවිතේ ලස්සන කරගන්න දැන් සූදානම් වෙලා ඉන්නවා. ඔයා දැන් ට්‍රාන්ස්ෆෝමේෂනල් අවධියක ඉන්නවා කියලා කියන්න මේ වීඩියෝ එක සාක්ෂියක් වෙනවා ඔයාට. ඉතින් කැමති නම් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියට ගොඩාක් දේවල් මේ නාලිකාව හරහා මම කියලා දෙනවා. ඒ වගේම ඉදිරියේ මැනිෆෙස්ටේෂන් මෙතඩ්ස් කිහිපයක් කියලා දෙන්න තියෙනවා. ඒ ටිකත් අනිවාර්යෙන්ම මම දානවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් කියන එකට දාලා තියාගන්න. අන්න එතකොට ඔයාට කිසිම වීඩියෝ එකක් මිස් වෙන එකක් නැහැ. එහෙනම් දැන් අපි යමු අද මැසේජ් එක මොකක්ද කියලා බලන්න. වෙන කාරණාව තමයි your reality bends to your beliefs. Change your inner story and world will follow. The outside world is simply a reflection of what you think you deserve. Speak new truth into your life. එතනදී කියන දේ තමයි ඔයාගේ විශ්වාසයන් ඔයාගේ රියැලිටි එක ඔයාගේ ජීවිතය වෙනස් කරනවා කියලා. ඔයාගේ ඇතුළාන්තයේ කතාව වෙනස් කරන්නලු අන්න එතකොට ලෝකය ඔයාව ෆලෝ කරනවා කියලා කියනවා. පිටත ලෝකේ බාහිර ලෝකයේ සිදුවන දේවල් අතටම කිව්වොත් ඔයාගේ ඇතුළාන්තයේ ඔයා හිතන පතන දේවල් ඔයා විශ්වාස කරන දේවල් ඔයාට ලැබෙය යුතුයි කියලා ඔයා හිතන දේවල් වල රිෆ්ලෙක්ෂන් එකක් කියලා කියනවා. ඉතින් ඔයා තුලින් මේ පරාවර්තනය වෙන්නේ ශක්තියයි. ඒ ශක්තිය මෙහෙයවන්නේ අසුරවන්නේ ඔයාගේ සිතුවිලි කියන එක තමයි මෙතනදි කියන්නේ. ඉතින් ඒ නිසා ඔයා අලුතෙන් සිතුවිලි ජනිත කරන්න වගේ ජීවිතේ අන්න එතකොට ඔයාට අවශ්‍ය විදිහට ලියා ගන්න පුළුවන් කියන එක විශ්වය ඔයාට කියනවා. සමහර වෙලාවට මිනිස්සු ඔයාගෙන් ඈතට යනවා කියලා ඔයාට දැනේ. සමහර විට ඔයා කියන දේවල් කිසිම කෙනෙක් පිළිගන්න සූදානම් නැහැ කියලා ඔයාට හිතේ. ඒ වගේම සමහර විට තනිකමක් ඔයාට දැනේ. විශ්වය කියනවා that doesn't mean you are wrong. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා වැරදි කියන එක. ඔයා කියන්න හදනදී, ඔයා පෙන්වන්න හදනදී, ඔයාගේ ඇතුළාන්තයේ කැකෑරමින් තියෙන මේ සිතුවිලි ඔයා දන්නවා ඔයා යම් දිනයක දිනනවා කියන එක. දිනේ නිසා මේ මොහොතේ කිසිම කෙනෙක් නිසා ඔයා සැලෙන්න එපා කියලා විශ්වය කියනවා. Your growth doesn't require anyone's permission. Keep expanding even it makes others uncomfortable. ඔයාගේ මේ ගමන තවත් කෙනෙක්ට අකමැති දෙයක් වෙන්න පුළුවන්. එයාලා ඔයාට එක දේවල් කියන්න පුළුවන්. හැබැයි මේ ගමන යන එක කිසිම කෙනෙක් නිසා නතර කරන්න එපා කියලා ඔයාට විශ්වය කියනවා. ඔයාට කාගේවත් පර්මිෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ මේ ගමන තීරණය කරන්නේ ඔයයි. දැන් ඔයා හරීම පාත් එකේ ඉන්නවා. ඉතින් මේ ගමනේදී ඔයාට සාර්ථකත්වය නිසා වෙන කිසිවක් ලැබෙන්නේ නැහැ. යම් දිනයක ඔයාට පුළුවන් වෙයි ඒ ඔයාව පල්ලෙහාට දාන ආව විශ්වාස නොකරන හැලුවට ලක් කරන අයට ඇත්ත తত্ত্বය ඔයා ඇත්තටම කවුද? ඔයා ඇත්තටම මොකක් සඳහාද වැඩ කරේ කියන එක පෙන්වන්න ඔයාට පුළුවන්කම ලැබේ. ඒ වගේම විශ්වය කියන දෙයක් තමයි you are not chasing a dream, you are creating your destiny. ඔයා කිසිම සිහිනයක් පස්සේ හඹාගෙන යනවා නෙමෙයි. හැබැයි ඔයා ඔයාගේ සිහිනය නිර්මාණය කරමින් ඉන්නවා කියන එක විශ්වය කියනවා. ඔයා දැන්ටමත් දන්නවා ඔයාට ඇත්තටම මොකක්ද අවශ්‍ය කියන එක. ඔයාගේ ඇතුළාන්තයේ තියෙනවා මට මේ ඉන්න තැනින් ගොඩ යන්න ඕනේ. මට මීට වඩා යමක් කරන්න පුළුවන්. මගේ ජීවිතේ මීට වඩා හොඳ පැත්තකට මට යන්න පුළුවන්. මට මීට වඩා ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. මට සාර්ථක වෙන්න ඕනේ කියන වගේ හැඟීමක් ඔයාගේ ඇතුළාන්තයේ තියෙනවා. ඉතින් මේ හැඟීමම තමයි අද දවසේ ඔයාව මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා වාසනාවන්තයෙක් වෙලා තියෙනවා. දැන් ඔයාට විශ්වයෙන් පණිවිඩ ලැබෙනවා. මේ විදිහට විතරක් නෙමෙයි විවිධාකාර විදිහට අනිවාර්යෙන්ම ඔයාට පණිවිඩ ලැබෙන්න ඕනේ. ඒන්ජල් නම්බර්ස් කියන දේවල් නිතරම දකින්න ලැබෙනවා වෙන්න පුළුවන්. 111 222 666 333 21 47 වගේ ඒන්ජල් නම්බර්ස් ඔයාට දකින්න ලැබෙනවා. නිතරම පේනවා වෙන්න පුළුවන්. සමනලුන්
කූඹින්, පොඩි සතුන්, කෘමි සතුන් වගේ අය වාට නිතර මුණ ගැසෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම feathers, කුරුළු පිහාටු වගේ angel signs වාට ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම කියන්නේ විශ්වයත් සමග ඔයා දැන් සම්බන්ධ වෙලා ඉන්නවා කියන එකයි. ඉතින් ඔයාගේ දැන් මේ ගමනට ඔයාට ගයිඩන්ස් එක ඔයා තබන අඩියක් ගානේ ලැබෙනවා කියලා විශ්වාස කරන්න. ඔයා දැන් කාන්දමක් බවට පත්වෙමින් ඉන්නවා. ඔයා ආස කරන දේවල් හඹාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දේවල් ඔයාගේ පැත්තට ඇදීගෙන එන්න පටන් ගන්නවා. ඔයා නොහිතන විදිහට ආශ්චර්යයන් ඔයාට මතුවෙන්න පටන් ගන්නවා. When you align with peace, you become magnetic to everything you once forced. කාලයකට උඩදී ඔයා තාමත් අසීරුවෙන් මහන්සි වෙමින් ලබා ගන්න උත්සාහ කරපු දේවල් පවා දැන් ඔයා නොහිතම ඔයාගේ ළඟට කිසිදු මහන්සියකින් තොරව මැග්නට් එකකට දෙයක් ආකර්ෂණය වෙනවා වගේ ඔයාගේ පැත්තට ඒ දේවල් ආකර්ෂණය වෙනවා ඔයාට දැක ගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ විශ්වය කිසිම වෙලාවක ඔයාට අවශ්‍ය දේවල් සඳහා නෙමෙයි වැඩ කරන්න කියන එක. විශ්වය රෙස්පොන්ඩ් කරන්නේ ප්‍රතිචාර දක්වන්නේ ඔයාට මොකක්ද ෆීල් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. මොකද විශ්වය දන්නේ ඔයාගේ හැඟීම. විශ්වයට දැනෙන්නේ ඒකයි. ඉතින් ඔයා දෙයක් ඉල්ලනවා නම් ඔයාට අවශ්‍යයි කියලා යම් දෙයක් ඉල්ලනවා නම් ඔයා දැන් දන්නවා ඒක ඉල්ලන විදිය. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ හැඟීම් වලින් තමයි ඔයා දැන් ඉල්ලන්න ඕනේ. එසේ වෙතත් ඔයා ඉල්ලුවත් නැතත් ඔයාව දැන් හරි මාර්ගේ අරගෙන යනවා. අර මම කියපු ඔයාව හැර ගියපු අය ඔයාට නැති වෙච්ච අවස්ථාවන් නැති වුණ දේවල් කියලා අපි ගමුකෝ. මේ දේවල් කිසිම එකක් වාට උන ලොස් එකක් නෙමෙයි කියලා විශ්වය කියනවා. It's space being cleared for better. ඒ ඉඩකඩ ඔයාට අවස්ථාව සලසා දීලා තියෙන්නේ ඔයාට හොඳ දෙයක් ආකර්ෂණය වෙන වඩාත් ගුණාත්මක දෙයක් වගේ ජීවිතේට ලස්සන දෙයක් ආකර්ෂණය කරලා දෙන්නයි කියන එක විශ්වය කියනවා. Your energy doesn't lie. If something feels off, listen. You don't need to prove to honor your intuition. Your soul knows before your mind can explain. ඔයාගේ ශක්තිය ඔයාට බොරු කරන්නේ නැහැ. ඔයාට යම් දෙයක් මේක සෙට් වෙන්නේ නැහැ කියලා දැනෙනවනම් තවදුරටත් ඒක අල්ලගෙන ඉන්න හදන්න එපා. සමහර විට ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. නොගැලපෙන එකක් නම් තවදුරටත් ඔයාටම දැනෙනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ කියලා තවදුරටත් ඒක අල්ලගෙන ඉන්න එපා. ඒ වගේම තමන්ගේ එක එක පුරුදු වෙන්න පුළුවන් හැබිට්ස් තියෙනවා. බොන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් මේ වගේ දේවල් ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා ඔයාටම දැනෙනවා නම් දැන් ඒක අතහරින්න කාලය ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ දේවල් ඔයාට තවදුරටත් සර්ව් කරන දේවල් නෙමෙයි. ඒ වගේම ඔයාගේ බුද්ධිය ගැන කාටවත් පහදා දෙන්න යන්න අවශ්‍යත් නැහැ. එක්කෙනා කියන කතා වලට සැලෙන්න එපා. මොකද ඔයාගේ ඇතුළාන්තය දන්නවා ඇත්තටම ඔයා කවුද කියන එක. විශ්වය දන්නවා ඔයා කවුද කියන එක. ඔයා කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියන්න විශ්වය දන්නවා. ඉතින් ගොඩක් දෙනෙක්ට යන්න බැරි මාවතක දැන් ඔයා යමින් ගමන් ඉන්නවා. මේ මාවතේ ඔයාට ජීවිතේ ඉහළම තැනට යන්න පුළුවන්කම ලැබෙනවා විතරක් නෙමෙයි. ඔයා වටා ඉන්න අයවත් ඉහළටම අරගෙන යන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ගොඩක් දෙනෙක්ට උදව් උපකාර කරන්නත් ඔයාට පුළුවන්කම ලැබෙනවා. විශ්වය කියනවා දැනටමත් you are already worthy. Not even you have more look different. Prove yourself right now as you are. දැනටම ඔයා දේවල් ලබන්න සුදුසු කෙනෙක් කියලා විශ්වය දන්නවා. ඔයා වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා දැනටමත් ඔයාට ඔප්පු කරලා තියෙනවා වෙන්න පුළුවන් ඔයා කවුද කියන එක. ඔයා විශ්වාසයෙන් යම් ගමනක් යන කෙනෙක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් ඔයාට ඔයාගේ වටිනාකම ගැන තේරුම් ගන්න කාලය උදා වෙලා තියෙනවා කියලා තමයි විශ්වය කියන්නේ. ඔය සිහින දැකපු ඒ ලයිෆ් එක මේ මොහොතේදී පැරලල් යුනිවර්ස් එකක එහෙම නැත්නම් පැරලල් ভাইබ්‍රේෂන් එකක ඉන්නවා කියලා විශ්වය කියනවා. You just have to meet it. ඔයාට කරන්න තියෙන්නේ ඒක මුණ ගැසෙන එක පමණයි. කොහොමද මුණ ගැසෙන්නේ? ඔයා වගේ සිතුවිලි වලින්, වගේ හැඟීම් වලින් ඒ අදාළ සිහිනය ඔයාගෙම කරගන්න. ඒක මේ මොහොතේ අත්විඳින්න. සිතුවිලි වලින් ඒක අත්විඳිනවා වගේ ඒක සැබෑ ජීවිතයට ලැබුණ දෙයක් විදිහට හිතන්න පටන් ගන්න. අන්න එතකොට ඇත්තටම මේ ලෝකේ රියැලිටි එකේ සජීවීව මැටීරියලයිස් වෙන්න පටන් ගන්නවා. ඔයා ඒ හිතන පතන දේ. ඔයා දේවල් වෙතට ගමන් කරන්නේ නැහැ. දේවල් ඔයා වෙතට ඇදිලා එනවා කියන එක හොඳට මතක තියාගන්න. එතෙන් පිට ඔයාට සිදුවන දේවල් නිසා ඔයාට හැංගිලා ඇති විශ්වය මට පනිෂ් කරනවාදෝ මට දඬුවම් කරනවාදෝ කියලා හැඟුණ අවස්ථාවන් නැතුව නෙමෙයි ඇති. හැබැයි මේ අවස්ථාවන් හරහා you are being positioned. ඔයාව හරි ස්ථානයේ රඳවලා තියෙනවා කියලා විශ්වය කියනවා.
කියනවා. ඉතින් මේවැනි දේවල් ලබන්න ඔයා සුදුස්සෙක් වෙලා තියෙන්නේ ඒ ගමන් කරපු මාර්ගය නිසා කියලා හොඳට මතක තියාගන්න. ඉතින් ඒ නිසා අතීතයේ සිදු වුණ කිසිම දෙයකට වෛර කරන්නවත් ඒ දේවල් ගැන දුක් වෙන්නවත් අවශ්‍ය නැහැ. ඔයාට සිදු වුණ හැම දෙයක්ම ඔයාව අද මේ ඉන්න තැනට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා දැන් මේ මොහොතේ මෙතන ඉන්නවා කියන්නේ ඔයා ඉතාමත් ශක්තිමත් කෙනෙක්. දැන් ඔයාගේ ගමන කිසිම කෙනෙක්ට වළක්වන්න බෑ. මේ ගමන ඉතාමත් සාර්ථක ගමනක්. ඔයා ලෝකයේ දිනන ගමනක තමයි මේ ඉන්නේ. ඔයා කිසිම දෙයකට ලේට් නැහැ. සමහර විට ඔයා පාස් කරගෙන ගිය කට්ටිය තව ටික දවසකින් පාට මුණ ගැසෙන්න පුළුවන්. දැන් ඔයා මේ යන වේගය කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් විශ්වයට විතරයි. ඉතින් ඔයා දැන් ඉතාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. වගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක දැන් සිදු වෙනවා කියලා විශ්වය කියනවා. ඉතින් ඒ වෙනස ආදරෙන් පිළිගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. අද දවසේ මේ ලැබුණු පණිවිඩය ඉතාමත් වැදගත් වටිනා පණිවිඩයක්. ඉතින් මේක වගේ හදවතටම දැනෙන පණිවිඩයක් වේ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක අවසන් වෙනවා. මට අනිවාර්යෙන්ම විශ්වයේ ආදරය ආශිර්වාදය ලැබෙනවා. එහෙනම් අදට සමගන යනවා. පාට බොහොම ස්තුතියි.